ඔන්න එහෙනම් අදත් ආයිබෝවන් කියලා පිළිගන්නවා RK TV show අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම. අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ වික්‍රම් ආදිත්‍යම් කියන ලස්සන මූවි එක. ටිකක් පරණ මූවි එකක් වුණත් සෑහෙන දේවල් ගන්න තියෙන මූවි එකක් තමයි මේ වික්‍රම් ආදිත්‍යම් කියන්නේ. ඉතින් වැඩි කතා බහ නැතුව යමු අපි අද අපේ ෆිල්ම් එකට. ඒ වගේම තමයි අනිවාර්යෙන් මාව subscribe කරන්න. ඔය යට තියෙන like button එක click කරලා මට like එකකුත් දාන්න. කතාව පටන් ගනිද්දිම අපිට පෙන්වන්නේ ලක්ෂ්මී කියලා පොලිස් නිලධාරිනියක්. ඉතින් මේ පොලිස් නිලධාරිනිය මේ රස්සාව ඉවර වෙලා, ඒ කියන්නේ ජොබ් එකෙන් වැඩ ඇරිලා ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. ඒ වගේම එතෙන්ට එන කෙනෙක් එක්ක එයා කතා වෙන දෙයකින් අපිට තේරෙනවා මෙයා තාම කසාද බැඳලා නැහැ. ඒ වගේම පවුලේ කට්ටිය මේ ලක්ෂ්මිට කසාදයක් හොයන ගමන් තමයි ඉන්නේ. තව දෙයක් තමයි මෙයා කැමති, ඒ කියන්නේ ලක්ෂ්මී කැමති පොලිස් නිලධාරියෙක්ම කසාද බඳින්න. ඉතින් ඒත් එක්කම අපිට පෙන්වන්නේ කුංජුන් කියලා පුද්ගලයෙක්ව. මේ පෙන්වන විදියට මේ කුංජුන් ලක්ෂ්මිට කැමති. ඉතින් ලක්ෂ්මී අර පොලිස් නිලධාරියෙක්ට කැමති කිව්ව එක මේ කුංජුන් හොරෙන් අහන් ඉන්නවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ අපිට ආපහු පෙන්වන්නේ අර ලක්ෂ්මී රාජකාරී කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ ලක්ෂ්මිට එදා පැවරලා තියෙන වැඩේ තමයි හොස්පිටල් එකේ ඉන්න හිරකාරයෙක්ව ආරක්ෂා කරන්න. මේත් එක්කම තමයි මෙතෙන්ට වාසුදේව කියලා පොලිසියෙක් කෙනෙක් එන්නේ. අපිට පේන විදියට මේ ලක්ෂ්මී වාසුදේවට කැමති. ඒ වගේම වාසුදේවත් ටිකක් ලක්ෂ්මිට කැමති. හැබැයි මේ දෙන්නට තියෙන එකම බාධාව තමයි වාසුදේවගේ අම්මා කැමති නැහැ මේ ලක්ෂ්මිව වාසුදේව කසාද බඳිනවට. ඉතින් මේ වාසුදේව ඒ වෙලාවේ කියනවා මම මේ කසාදෙට කිසිම අකමැත්තක් නැහැ. හැබැයි මගේ අම්මගේ කැමැත්තක් නැතුව මම මේ කසාදේ කරන්නෙත් නැහැ කියලා. ඉතින් මේ වාසුදේව මෙතනින් ගියාට පස්සේ මෙතෙන්ට අර කුංජුන් එනවා. හැබැයි එන්නේ වෙනස් විදියකට. ඒ පොලිස් නිලධාරියෙක් විදියට. හැබැයි ඇත්තටම මෙයයි පොලිස් නිලධාරියෙක් නෙවෙයි. සාමාන්‍යයෙන් කිව්වොත් හොරෙක්. ඇවිල්ලා ඉතින් මේ ලක්ෂ්මී ඉස්සරහා පොලිස් නිලධාරියෙක් විදියට රඟපානවා. එතකොට ලක්ෂ්මී අහනවා ඔයා මොන පොලිසියද කියලා. එතකොට තමයි කුංජුන් කියන්නේ මට පොලිසියක් නැහැ. මම කඳවුරක ඉන්නේ. ඉතින් මේක ලක්ෂ්මීත් පිළිගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ කුංජුන් එයා ලක්ෂ්මීට කැමතියි කියන්න ලක්ෂ්මීගේ අම්මලාගෙන් අවසර ගන්න ගිහින්. ලක්ෂ්මීලා ගෙදර තමයි ඉන්නේ. හැබැයි හැමෝම තාම හිතන් ඉන්නේ මේ කුංජුන් කියන්නේ පොලිස් නිලධාරියෙක් කියලා. ඉතින් ඊට පස්සේ අපිට කතාව ඇතුලේ පෙන්වන්නේ මේ ලක්ෂ්මීලා ගෙදර කුංජුන් සහ ලක්ෂ්මීගේ වෙඩින් එක ගන්න ලෑස්ති කරනවා. ඒත් එක්කම තමයි අර වාසුදේව ඇවිල්ලා ලක්ෂ්මීට කියන්නේ අම්මා කැමති වුණා කියලා. හැබැයි ඒ වෙලාවේදී වාසුදේව පරක්කු වැඩි. ලක්ෂ්මී කුංජුන්ට කැමැත්ත දීලා ඉවරයි. හැබැයි තාම ලක්ෂ්මී දන්නේ නැහැ කුංජුන් කියන්නේ පොලිස් නිලධාරියෙක් නෙවෙයි කියලා. ඊට පස්සේ කොහොම හරි මේ දෙන්න කසාද බැඳලා මේ දෙන්නට ළමෙක් හම්බෙන්න ඉන්නවා. ඉතින් මේ ළමයා බිහි කරන්න ඒ කට්ටිය හොස්පිටල් එකට යද්දී ඒ හොස්පිටල් එකටම අර වාසුදේවත් කසාද බැඳලා එයාගේ නෝනත් ප්‍රෙග්නන්ට් වෙලා. ඉතින් මේ වෙලාවෙම තමයි වාසුදේවත් එයාගේ නෝනත් එක්ක ඒ හොස්පිටල් එකට වෙන්නේ. ඉතින් මේ දෙන්නටම එකම වෙලාවෙදි තමයි දරුවෝ දෙන්න හම්බ වෙන්නේ. ඉතින් මුලින්ම කුංජුන් අතට එයාගේ ළමයා හම්බ වෙනවා. ඉතින් මේ කුංජුන් එයාගේ ළමයාට දාන නම තමයි ආදිත්‍යන් කියලා. ඊට පස්සේ තමයි වාසුදේව අතට එයාගේ ළමයා හම්බ වෙන්නේ. ඉතින් මේ වාසුදේව එයාගේ ළමයාට දාන නම තමයි වික්‍රමන් කියලා. ඊට පස්සේ අපිට කතාව ඇතුලේ පෙන්වන්නේ වර්තමාන සිද්ධියක්. ඉතින් මේ වෙද්දී වාසුදේව ටිකක් වයසටත් ගිහිල්ලා වික්‍රමන් ගොඩක් ලොකු වෙලා. ඒ කියන්නේ ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මේ ගොඩ කාලයකට පස්සේ තමයි අපිට මේ වර්තමානී කියලා පෙන්වන්නේ. ඉතින් ඒත් එක්කම අපිට පෙන්නනවා දීපිකා කියලා ගෑනු ළමයෙක්. ඉතින් මේ වික්‍රමන් මේ දීපිකාට කැමති. කැමති කියන්නේ ආදරේ. ඉතින් එක දවසක් වික්‍රමන්ට දීපිකා හම්බුන වෙලාවක වික්‍රමන් දීපිකාට කියනවා ඊළඟ මාස පළවෙනිදා මම මෙහි SI විදිහට පත්වීම ලබනවා. ඒ වගේම මගේ තාත්තත් එදාට විශ්‍රාම ගන්නවා. ඒත් එක්කම තමයි දීපිකා කියන්නේ ඔයාට මං සුබ පතනවා. ආදිත්‍යන්ට කරගන්න බැරි වුණ දේ ඔයා කළා කියලා. ඒත් එක්කම වික්‍රමන් කියනවා මේ වෙනකම් මම හිතුවේ මගේ රස්සාව ගැන විතරයි. වෙන දෙයක් ගැන හිතුවේ නැහැ. ඒත් දැන් මගේ ජීවිතය ගැන හිතන්න කාලේ හරි. ඒත් එක්කම වික්‍රමන් අහනවා ඔයා තාමත් ආදිත්‍යන් එනකම් බලාගෙනද ඉන්නේ කියලා. ඔයා එයා එනකම් බලන් ඉඳලා ඔයාගේ ජීවිතේ නාස්ති කරගන්නවා නම් ඒක ඔයාගේ වැඩක්. ඒත් මම පස්සේ පසුතැවිලි නොවෙන්න නම් මම මේක අහන්න ඕන. ගොඩක් කල් බලන් ඉඳලා ආදිත්‍යන් එන්නෙත් නැත්තම් එයා වෙන කාත් එක්ක හරි සතුටෙන් ජීවිතේ ගෙවනවා නම් හරි ඔයා ඔයාගේ ජීවිතේ තීරණයක් ගන්න වෙනවා. පොඩි කාලේ ඉඳන් යාළුවෝ හින්දා අපි හොඳට අපි ගැන දන්නවා. ඇයි අපිට අපේ ජීවිතේ
එකට ගත කරන්න බැරි කියලා වික්‍රමන් දීපිකාගෙන් අහනවා. ඒත් එක්කම එතන තිබ්බ බයිසිකල් එකට වික්‍රමන් නගින ගමන් දීපිකාට කියනවා මේක යෝජනාවක් විතරයි. ඔයා ඉක්මනට උත්තරයක් දෙන්න ඕන නැහැ. 30 වෙනිදා වෙනකන් ඔයාට කල් තියෙනවා කියලා. උත්තරේ කැමති නැහැ කියන එක උනත් කමක් නැහැ. මට හැබැයි ඒක කියන්නේ කියනවා. ඒකෙන් අපිට ටිකක් හිතා ගන්න පුළුවන් වෙනවා මේ දීපිකා ආදිත්‍යන්ට කැමැත්තෙන් තමයි ඉන්නේ කියලා. ඊට පස්සේ මේ කතාව ඇතුලේ අපිට පෙන්වන්නේ දීපිකාගේ ගෙදර. ඉතින් මේ වික්‍රමන් දීපිකාට යෝජනා කරපු දවසේ රෑ මෙතනදී අපිට පෙන්වන්නේ මේ දීපිකා ආදිත්‍යන්ට ඊමේල් එකක් යවනවා. මේ ඊමේල් එකේ තියෙන්නේ මට අද වික්‍රමන් හම්බුණා. ඔයා ඇතැරලා දාපු අරමුණ එයා ඉෂ්ට කරගත්තා. ඊළඟ මාසේ පළවෙනිද එයාගේ තාත්තා CI විදියට අස්සෙද්දි එයා SI විදියට වැඩ බාර ගන්නවා. අද මං එයාව හම්බුණා. මෙච්චර කාලයකට ඔයා මගෙන් අහයි කියලා හිතපු දේ එයා මගෙන් අද ඇහුවා. මම තනි වෙලා ඉන්න ගැන මම හිතලා වික්‍රමන් මට එයාගේ ජීවිතේට එන්න ආරාධනා කළා. ලබන ඉරිදා මට එයාට උත්තරයක් දෙන්න වෙනවා. මම මොනවද එයාට කියන්නේ කියලා මම දන්නෙත් නැහැ. ඔයා මෙච්චර කාලයකට කොහෙද ඉන්නේ? මාව දාලා ගියේ ඇයි? ඒ වගේම පවුලේ අය යාළුවෝ මම මේ මොනවත් ඔයාගෙන් අහන්නේ නැහැ. ඔයා එකපාරක් මම එනකන් ඉන්න කියලා කිව්වොත් මම ලෑස්ති මගේ ජීවිත කාලයටම වුණත් ඔයා එනකම් බලන් ඉන්න කියලා. මේ ඊමේල් එකේ විස්තරේ කියන අතරේ තමයි අපිට මේ දීපිකා ඉස්සර අතීත ගැන මතක් කරන සිද්ධාමයක් පෙන්වන්නේ. ඒ තමයි දීපිකා සහ ආදිත්‍යන් පොඩි කාලේ සිද්ධ වෙච්ච සිද්ධි ටික. ඉතින් මේ පොඩි කාලෙදිත් දීපිකයි ආදිත්‍යන් කියන්නේ හොඳ යාළුවෝ. ඒ වගේම තමයි මේ ආදිත්‍යනුයි වික්‍රමනුයි ගිහිල්ලා තියෙන්නේ එකම ඉස්කෝලේට. ඒත් මේ දෙන්නත් යාළුවෝ. ඒ වගේම තමයි පොඩි කාලේ ඉඳන් මේ වික්‍රමනුයි ආදිත්‍යන් අතර තරඟයක් තියෙනවා. ඒ තමයි මොකක් හරි ඔට්ටුවකින් මොකක් හරි දෙයකින් මේ දෙන්නගෙන් කවුරු හරි පෙරදුනොත් දින්න එක්කෙනාට පෙරදුන එක්කෙනා සැලුට් කරන්න ඕන. ඊට පස්සේ අපිව ආපහු අරගෙන එන්නේ වර්තමානෙට. ඒත් එක්කම තමයි අපිට පෙන්වන්නේ කොල්ලෝ ටිකක් බයිසිකල් එකේ යනවා. ඉතින් මේ කොල්ලෝ ටිකට මගදී වික්‍රමන් හම්බ වෙනවා. ඉතින් මේ කොල්ලෝ ටික කියනවා මස්සිනා උඹ පොලිස් පරීක්ෂකයෙක් වෙන්න යනවා කියලා ආරංචි වුණා. හැබැයි ආදිත්‍ය විතරයි මෙහි නැත්තේ. අපි අනිත් ඔක්කොම මෙහි ඉන්නවා. පරණ බොරු කෝන්තර වලට උඹ අපෙන් පලිගන්න හැදුවොත් උඹට අනිවාර්යෙන් එකට පසුතැවෙන්න වෙයි කියනවා. ඉතින් මේ කොල්ලෝ ටික මේක කියන්නේ ආතල් එකට වගේ. ඊට පස්සේ තමයි අපිට ආපහු පෙන්වන්නේ දීපිකාගේ ගෙදර දීපිකා ඉන්නේ අර කම්පියුටරේ ඉස්සරහා. ඒ වගේම තමයි මෙයා බලනවා ආදිත්‍යයට යවපු ඊමේල්. ඉතින් මෙයා සෑහෙන්න ඊමේල් යවලා තිබ්බත් ඒ එකකටවත් උත්තරයක් නම් මේ දීපිකාට හම්බ වෙලා නැහැ. ඉතින් මෙහෙම කාලේ යනවත් එක්ක කොහොම හරි ඉරිදා වෙලා. ඉතින් දීපිකා වික්‍රමන්ට තමන්ගේ අදහස කියන්න යනවා. ගිහිල්ලා දීපිකා කියනවා වික්‍රමන්ට මම ඔයත් එක්ක එකට ජීවත් වෙන්න කැමතියි කියලා. මේත් එක්කම තමයි අපිට පෙන්වන්නේ අර බයිසිකලේ ආපු කොල්ල සෙට් එක පස්සෙන් තව සෙට් එකක් පන්නගෙන එනවා. ඉතින් මේ කොල්ල සෙට් එක සෑහෙන්න බයේ තමා දුවන්නේ. ඉතින් මේ කොල්ල සෙට් එක තැනකදී මුන්ට කොටු වෙනවා. කොටු වෙනවත් එක්කම තමයි ත්‍රිවිල් එකේ ඇවිල්ලා කෙනෙක් බහින්නේ. වෙන කවුරුවත් නෙවෙයි මේ ආදිත්‍ය. කොල්ලෝ ටිකටත් මේ ආදිත්‍යන් දැක්කට පස්සේ සෑහෙන්න පුදුම හිතෙනවා. ඒ වගේම තමයි මේ කොල්ලෝ ටික පස්සෙන් පන්නගෙන ආපු හැමෝටම මේ ආදිත්‍යන් ගහනවා. ඒ කියන්නේ මෙයා සාමාන්‍යයෙන් ගමේ පොඩ්ඩක් මදාවියෙක් වගේ හිටපු කෙනෙක්. මේ වෙලාවේදී තමයි දීපිකා ආදිත්‍යන්ව දකින්නේ. ඉතින් මේක දැක්කට පස්සේ දීපිකාට සෑහෙන්න පුදුම හිතෙනවා. ඒත් එක්කම තමයි අපිට පෙන්වන්නේ වර්තමානයේ ආදිත්‍යන්ගේ ගෙදර. ඉතින් මේ වෙලාවේ ආදිත්‍යන්ගේ ගෙදරට දීපිකා එනවා. දීපිකා ඇවිල්ලා ආදිත්‍යන්ගේ අම්මා හම්බෙලා ආදිත්‍යන්ගේ අම්මගෙන් අහනවා ආන්ටි ඔයා දන්නේ නැද්ද ආදිත්‍යන් ඇවිල්ලා කියලා අද උදේ. ඒත් එක්කම අම්මට සෑහෙන්න පුදුම හිතෙනවා වගේම සතුටත් එක්ක දුකක්ද දන්නේ අපි තාම කතාව ස්ටෝරි එක දන්නේ නැති නිසා ඒක කියන්න අමාරුයි. අම්මා එතකොටම දීපිකාගෙන් අහනවා ඔයා යාව දැක්කද? එයා මොනවද ඔයාට කිව්වේ? එයා කොහෙද කියලා. ඒත් දීපිකා කියනවා එයාව හම්බුණා. එයාව දැක්කා. ඒත් මට යත් එක්ක කිසිම දෙයක් කතා කරගන්න බැරි වුණා කියලා. ඒත් එක්කම මේ ආදිත්‍යන්ගේ අම්මා නම් අඬනවා. අඬන ගමන් දීපිකාට ආදිත්‍යන්ගෙන් අම්මා කියනවා එයා මෙහෙට ආවත් එයා ගෙදරට නම් එන්නේ නැහැ. එයාගේ අම්මා සමාව දෙන්න බැරි වැරැද්දක් කළා කියලා. ඊට පස්සේ දීපිකා මම පස්සේ එන්නම් ඇන්ටි කියලා මෙතනින් යනවා. ඉතින් මේ ආදිත්‍යන්ගේ අම්මා ආදිත්‍යන් ගැන හිත තමයි ඉන්නේ. ඒ වෙලාවේද තමයි අපිට අතීතේ වුණ සිද්ධියක් මතක් කරන්නේ. ආදිත්‍යන්ගේ තාත්තත් එක්ක ආදිත්‍යන් ඉඳලා තියෙන්නේ සෑහෙන්න සතුටෙන්. ඉතින් මේ අතීත සිදුවීමේදී නම් මේ ලක්ෂ්මී එහෙම නැත්තම් ආදිත්‍යන්ගේ අම්මා දන්නවා
කුංජි එහෙමත් නැත්නම් ආදිත්‍යන්ගේ තාත්තා පොලිසිය නෙවෙයි කියලා. ඒක හින්දා පොඩි විරසැකයක් මේ දෙන්න අතර තියෙනවා. ඒත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොම හරි මේ ලක්ෂ්මිට ආදිත්‍යන් ඇරුණාම තව දුවලා දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් එක දවසක් මේ ආදිත්‍යනුයි වික්‍රමනුයි ඉස්කෝලේ තමන්ගේ දෙමව්පියෝ ගැන කියවින් ඉද්දී වික්‍රමන් එයාගේ තාත්තා ගැන ගොඩක් ලොකුවෙන් කියවනවා. ඒත් එක්කම තමයි ආදිත්‍යන් කියන්නේ වික්‍රමන්ට ඔයාගේ තාත්තා විතරයි පොලිසියේ. මගේ අම්මයි තාත්තයි දෙන්නම් පොලිසිය කියලා. එතකොට වික්‍රමන් කියනවා ඔයාගේ අම්මට බැහැනේ උරුපස්සේ දුවන්න. ඒත් ඔයාගේ තාත්තා පොලිසිය නම් ඇයි එයා නිල ඇඳුම අඳින්නේ නැත්තේ? ඔයාගේ තාත්තා පොලිසිය නම් අනිවාර්යෙන් හෙට උදේට පොලිස් නිල ඇඳුම ඇඳන් එන්නේ කියනවා. ඉතින් මේකට ආදිත්‍යන්ගේ යාළුවෝ හැමෝම ආදිත්‍යන්ට hina වෙනවා. ඉතින් ආදිත්‍යන් එදා ගිහිල්ලා එයාගේ තාත්තට මේ ගැන කියනවා. ඉතින් තාත්තා කැමති වෙනවා නිල ඇඳුම ඇඳන් එන්න. ඉතින් මේකට එයාට වෙන සොලියුෂන් එකක් නැතිකමට එයා පොලිස් කැප් එක හැම පොලිස් නිලධාරියෙකුගෙන්ම තමයි හොරකම් කරන්නේ. කොහොම හරි ඊළඟ දවසේ උදේ මේ ආදිත්‍යන්ගේ තාත්තා පොලිස් නිලධාරියෙක් වගේ තමයි ඉස්කෝලේට යන්නේ. මේත් එක්කම තමයි මෙතෙන්ට වාසුදේව එන්නේ. ඉතින් වාසුදේව කියන්නේ ඇත්ත පොලිස් නිලධාරියෙක්. ඉතින් මෙයා දැක්ක ගමන් කුංජුන් ෂේප් එකේ එතනින් යනවා. ඉතින් ඊට පස්සේ දවසක් මේ කුංජුන් කරන්න ගිය හොරකමක් පොලිසියට අහු වෙනවා. ඉතින් මේ වෙලාවේ පොලිසිය ආදිත්‍ය ඉස්සරහම තමයි ආදිත්‍යගේ තාත්තා එහෙම නැත්නම් කුංජුන් පොලිස් ජීප් එකට දාගන්නේ. ඉතින් මේක නිසා ආදිත්‍යන් සෑහෙන ෂොක් වෙනවා. උණ හිටන් හැදෙනවා. ඊට පස්සේ කොහොම හරි කුංජුන් එහෙම නැත්නම් ආදිත්‍යන්ගේ තාත්තා හිරෙන් නිදහස් වෙලා එනවා. ඒ වගේම තමයි ඒ තාත්තට පුතාට මුහුණ දී ගන්නත් බෑ. ඒ වගේම දැන් පුතා තාත්තට වැඩි කැමැත්තකුත් නැහැ. ඉතින් මේ ෂොක් එක දරා ගන්න බැරුව කුංජුන් එහෙම නැත්නම් ආදිත්‍යන්ගේ තාත්තා සූසයිඩ් කරගන්නවා. ඊට පස්සේ අපිට අපහු පෙන්වන්නේ වර්තමානයේ අර එයාගේ යාළුවෝ ටික එක ගමේ ආදිත්‍යන් බොන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ ගොඩ කාලයකට පස්සේ ගමට ආපු ආදිත්‍යන් එක ආදිත්‍යන්ගේ යාළුවෝ කියන්නේ ඉස්සර වගේ නෙවෙයි. දැන් මේ පළාතේ ගොඩක් අවස්ථා ඇති වෙලා තියෙනවා අපිට ගොඩ යන්න ඕන. ඔයා විතරක් හිටියාම ඇති. අපි මේ මුළු පළාතම හොල්ලමු කියලා. ඉතින් ආපහු අපිට අතීත සිද්ධියක් පෙන්නනවා. ඉතින් තාත්තා හිරේ ගියාට පස්සේ ඉස්කෝලේ හැම යාළුවෙකුගෙම වගේ කොන් වෙලා ඉන්න ආදිත්‍යන්ට අහම්බෙන් වගේ තමයි මේ යාළුවෝ ටික පොඩි කාලෙදී හම්බ වෙන්නේ. ඉතින් ආදිත්‍යන්ගේ හැම දෙයකටම මේ යාළුවෝ ඉන්නවා වගේම තමයි මේ යාළුවෝ නිසාම මේ ආදිත්‍යන් පොඩි හොරකම් කරන්න පටන් ගන්නවා. කොහොම හරි ඉතින් මේ කාලේ ඉඳන්ම තමයි වික්‍රමනුත් දීපිකාට කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ දීපිකාට ආදිත්‍යනුත් ටිකක් කැමැති. ඒ වගේම ආදිත්‍යන්ට එයාගේ යාළුවෝ ටිකත් උදව් කරනවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේම මේ යාළුවෝ නිසාම තමයි මේ ආදිත්‍යන් හොරකමට පෙළඹෙන්නේ. ඉතින් කොහොම හරි එක දවසක් හොරකම් කරන්න ගිහිල්ලා මේ කට්ටිය අහුවෙන්නේ නැතුව පැනගන්නේ නූලෙන්. ඉතින් මේ හොරකම් කරන්න යන්නේ ડોක්ටර් කෙනෙක්ගෙම සල්ලි. ඉතින් එක දවසක් මේ ආදිත්‍යන්ට පොඩි උණක් හැදුන වෙලාවේ ආදිත්‍යන්ගේ අම්මා ආදිත්‍යන්ව එක්කන් යන්නේ මේ ડોක්ටර් ළඟටමයි. ඉතින් මේ ડોක්ටර් ඒ වෙද්දි දන්නවා මේ ආදිත්‍යන් තමයි එදා සල්ලි ටික හොරකම් කරන්න හැදුවේ කියලා. හැබැයි අම්මට මේ කිසිම දෙයක් කියන්නේ නැහැ. මේ අම්මට කියන්නේ ඔයා මෙයා ඉස්කෝලේ අරලා ඉවරුනාට පස්සේ හවසට අපේ ගෙදරට එවන්න මම බෙහෙත් ගැන එහෙම මෙයාට උගන්වන්නම් කියලා. ඉතින් අපිට ආපහු පෙන්වන්නේ ආදිත්‍යන්ට මතක් වෙන ආදිත්‍යන් ලොකු වුණාට පස්සේ සිදුවෙච්ච සිදුවීම් කිහිපයක්. මේ කාලේ වික්‍රමන් නම් ඉන්නේ සෑහෙන සතුටෙන්. ඇයි එයා පොලිසියට බැඳෙන්න ලියපු විභාගෙන් එයාට හොඳ ප්‍රතිඵලයක් ඇවිල්ලා. කොහොම වෙතත් ආදිත්‍යන් නම් ඉතින් ඒ වෙනකනුත් අර යාළුවොත් එක්ක තමයි එයයි ගොඩක් සතුටෙන් ඉන්නේ. ඒ වගේම ආදිත්‍යන් ඒ වෙද්දිත් අර දොස්තර ළඟට යනවා එක එක දේවල් ඉගෙන ගන්න කියලා. ඒත් හැබැයි අර පරණ පුරුදු විදිහටම පොඩි දේවල් හොරකම් කරන පුරුද්ද නම් ඒ වෙද්දිත් මෙයාගේ නැති වෙලා නැහැ. ඉතින් මේකට අර ડોක්ටර්ත් පොඩ්ඩක් තරවටු කරනවා. මේත් එක්කම තමයි එක දවසක් ආදිත්‍යන් කොල්ලෝ අගේකට ගහනවා ආදිත්‍යන්ගේ අම්මා දකින්නේ. මේකට නම් ආදිත්‍යන්ගේ අම්මට සෑහෙන දුක හිතෙනවා. ඒ වගේම තමයි මේ ආදිත්‍යන්ට අවශ්‍ය සල්ලි හොයාගන්න ආදිත්‍යන් එක එක රස්සා කරනවා එක එක දේවල් කරනවා. කොටින්ම කිව්වොත් ගෙදර තියෙන කැටපවා කඩනවා.
ඒ අතරේ ඉතින් වික්‍රමන් නම් හරි සතුටෙන් ජීවිතේ ගෙවනවා. මොකද දැන් මෙයා අනිවාර්යෙන් පොලිසියට යනවා කියන ටාගට් එකේ තමයි ඉන්නේ. ඒ වගේම මෙයාට තාත්තා බයිසිකලයක් පවා අරන් දෙනවා. ඒ වගේම මේ කට්ටිය මොහොගෙන් හරි දින්නාම අර සැලුට් කරන පුරුද්ද තාම මේ කට්ටියගෙන් ගිහිල්ලා නැහැ. මොකද මේ දෙන්න අතර එදා ඉඳන්ම තරඟයක් තමා තියෙන්නේ. හැබැයි පොඩි වෙනසකට තියෙන්නේ ආදිත්‍යන්ට කිසිම දෙයක් නැහැ වික්‍රම්ට හැමදේම තිබුණට. ඒ වගේම තමයි ගොඩක් ඒවයින් වික්‍රමන් තමයි දිනන්නේ. ආදිත්‍යන් හැම වෙලාවෙදිම පරාද වෙනවා. ඉතින් එක දවසක් මෙහෙම එක තරඟකින් ආදිත්‍යන් පරාද වෙච්ච වෙලාවක ඒ කියන්නේ වික්‍රමන් දින්න වෙලාවක අර දීපිකා ගිහිල්ලා වික්‍රමන්ව බදා ගන්නවා. ඉතින් මේක ආදිත්‍යයට නම් බලාගෙන ඉන්න චුට්ටක් අමාරු වෙලා එතනින් පොඩ්ඩක් කේන්තියෙන් එළියට එනවා. ඒත් එක්කම තමයි පස්සෙන් එන්න දීපිකා කියන්නේ ඔයාට පරාද වෙන එක අලුත් දෙයක් නෙවෙයිනේ. අද මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඒත් එක්කම දීපිකා කියනවා අරයා බදාගත් එකට ඉරිසියාවේ නේද? එතකොට ආදිත්‍යන් කියනවා මට වැඩක් නෑ ඔයා කවුරු බදාගත්තත් කියලා. එතකොට තමයි ආපහු දීපිකා කියන්නේ මම කවුරුවත් බදාගත්තේ නැහැ. මම බදාගත්තේ ජයග්‍රහණයක් ගත්ත යාළුවෙක්ව විතරයි. සමහර විට එයාව සිප ගන්නත් පුළුවන් කියනවා. මේක නම් ඉතින් කියන්නේ ආදිත්‍යන්ව අවසන්න බලාගෙන. ඉතින් මේත් එක්කම ආදිත්‍යන් කියනවා ඔය මහ ලොකු යාළුවට රැවටිලා පස්සේ එන්න බා මගෙන් උදව් ඉල්ලගෙන කියලා. ඉතින් මේ වෙලාවේදී දීපිකා නම් වික්‍රමන් ගැන සෑහෙන දේවල් කියවනවා. ඒත් එක්කම තමයි දීපිකා කියන්නේ ආදිත්‍යන් තමයි එයාගේ නරකම යාළුවා කියලා. ඉතින් ආදිත්‍යනොත් අවුලක් නැහැ කොහොම හරි යාළුවෙක්නේ. ඔයා මාව බදාගන්නේ කියනවා. ඒත් එක්කම තමයි දීපිකා ආදිත්‍යන්ගේ ඉරිසියාව සංසිඳවන්න කියලා චුට්ටක් එයාව බදාගන්නේ. ඒත් බදාගත්තට ආදිත්‍යන් අතනම් අතාරින්නේ නැහැ. ඉතින් මේකෙන් දීපිකා සෑහෙන්න අපහසුතාවයට ලක් වෙනවා. මේත් එක්කම තමයි මෙතෙන්ට වික්‍රමන් ඇවිල්ලා ආදිත්‍යන්ට ගහන්න ගන්නෙ. ඉතින් මේ රණ්ඩුව සෑහෙන්න ලොකු රණ්ඩුවක් වෙනවා. මේත් එක්කම තමයි මෙතෙන්ට වික්‍රමන්ගේ තාත්තා එන්නේ. තාත්තා ඇවිල්ලා ආදිත්‍යන්ට කියනවා තමුසගේ තාත්තා මං එක සැරයක් සරම ගලවල මේ මහපාර දිගේ ඇදගෙන ගියා. තමුසේ තවත් මගේ පුතාට කරදර කරොත් මං තමුසගේ තාත්තට උගන්වපු පාඩම තමුසටත් උගන්වන්න පුළුවන් කියනවා. මේකට ආදිත්‍යන්ට සෑහෙන්න දුක හිතෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ පොලිසියේ වික්‍රමන්ගේ තාත්තා එහෙම නැත්නම් වාසුදේව ආදිත්‍යන් හිරේට දාන්න ප්ලෑන් එකක් ගහන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි ඒ වාසුදේවට ඕන ආදිත්‍යන්ව හිර කරන්න. ඒත් එක්කම තමයි ඒ පොලිසියෙම හිටපු තවත් නිලධාරියෙක් අර වාසුදේව ළඟට ඇවිල්ලා කියන්නේ ඒ ගෑනු ළමයා පැමිණිල්ලක් දාන්න නැතුව මෙහෙම කරන්න බැහැ නේද කියලා. එතකොට වාසුදේවගේ තාත්තා කියනවා තමුසට කවුද කිව්වේ එහෙම පැමිණිල්ලක් දාන්නේ නැහැ කියලා. එහෙම පැමිණිල්ලක් දායි කියනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ වික්‍රමන්ගේ තාත්තා වාසුදේව දීපිකාගේ ගෙදර ගිහිල්ලා. ගෙදර ගිහිල්ලා කියනවා ආදිත්‍යන්ට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් දාන්නේ කියලා. හැබැයි දීපිකා මේ වැඩේට කැමති වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අර වාසුදේව ගෙදර ඇවිල්ලා වික්‍රමන්ට කියනවා මම ගියේ දීපිකාගෙන් පැමිණිල්ලක් ගන්න. ඒත් එයාට ඕන මෙයාට දඬුවම් කරවන්න. එතකොට තමයි වික්‍රමන් කියන්නේ එයා මගේ හොඳම යාළුවෙක්. ඒ වගේම තමයි ආදිත්‍යන්ගේ. ඒත් එක්කම තාත්තා අහනවා එහෙනම් රණ්ඩුනේ. එතකොට තමයි අපව වික්‍රමන් කියන්නේ රණ්ඩු නම් අපි පොඩි කාලේ ඉඳලම උනානේ. ඊයේ උනේත් ඒ වගේ දෙයක් තමයි. ඔයා මේකට පොලිසිය මැදිහත් කරගත්තොත් කට්ටේ හිතයි අපි මේ සිද්ධිය එයා ගැන තියෙන තරහට අයිති විදියට ප්‍රයෝජන ගන්නවා කියලා. ඒ හින්දා වෙන්නේ නැති දීපිකා අරම කියන්නේ නැත්තේ කියලා. ඉතින් මේ කතාව දීපිකත් හොරෙන් අහගෙන තමයි ඉන්නේ. ඉතින් මේ වෙද්දී අර වික්‍රමන් SI වෙන්න ආයුධම්පතු තැපැල් කරලා තමයි ඉන්නේ. ඉතින් මේ සිද්ධිය වෙලා දීපිකා පාරේ යද්දී එයා දකිනවා ආදිත්‍යන් කවුරු හරි කාර් එකකින් ගෙනත් දෙන පාර්සලයක් කොහෙට හරි ගෙනියන්න බාර ගන්නවා. ඉතින් ටික වෙලාවක් ඉඳලා ආදිත්‍යන් මෙතනට ආවට පස්සේ දීපිකා ආදිත්‍යන්ගෙන් අහනවා මම සිද්ධ වුණ දේ දැක්කා. ඒ මොනවද කියලා. ඒත් එක්කම තමයි ආදිත්‍යන් කියන්නේ ඔයා හිතන්නේ ඒක මද්ද්‍රව්‍යයක් කියලාද? අපෝ නැහැ මද්ද්‍රව්‍ය කියන්නේ සෑහෙන්න නරක වෙළඳාමක්. හැබැයි මේකේ තියෙන්නේ නම් මද්ද්‍රව්‍ය නෙවෙයි. සමහරු ඒකට කියනවා කළු සල්ලි කියලා. ඒත් එක්කම ආදිත්‍යන් කියනවා මට සල්ලි ඕන වුණාම කවුද දෙන්නේ? ඔයාගේ තාත්තද? මගේ තාත්තත් නැහැ කියලා. ඒත් එක්කම ආදිත්‍යන් දීපිකාගෙන් අහනවා ඔයාගේ යාළුවට දැන් කොහොමද කියලා.
ඒත් එක්ක දීපිකා කියන්නේ එයාට නම් අවුලක් නැහැ. එයා SI එකට අයදුම්පත් දාලා තියෙන්නේ. එයාත් එයාගේ තාත්තා වගේම පොලිස්කාරයෙක් වෙන්න තමයි යන්නේ. එතකොට ඔයාගේ තාත්තා වගේම හොරෙක් වෙන්න තමයි යන්නේ කියලා. ඒත් එක්කම දීපිකා කියනවා වික්‍රමන්ගේ තාත්තා කිව්වා නේද? කාලයකට කලින් ඔයාගේ තාත්තට උන දේ ඉතිහාසය ආපහු එද්දී වික්‍රමනුත් ඔයාට වේවැලෙන් ගහලා පාරට ඇදලා දායි. ඒ වගේම ඔයාගේ අම්මත් ඒක දකි. මෙහෙම කියලා දීපිකා මෙතනින් යන්න යනවා. මේ කියපු දේවල් ආදිත්‍යයන්ට නම් සෑහෙන්න හිතට වදිනවා. ඒත් එක්කම තමයි මේ ආදිත්‍යයන් තීරණය කරන්නේ එයාත් පොලිසියට අයදුම්පත් දානවයි කියලා. ඉතින් ඒ තීරණය අරගෙන ආදිත්‍යනුත් පොලිසියට අයදුම්පත් දානවා. ඒකට ඉතින් මේ ගමේ කොල්ලෝ ටිකට නම් සෑහෙන්න සතුටුයි. ඊට පස්සේ තමයි ඉතින් මේ කතාවේ හොඳම හරිය. ඒ කියන්නේ ආදිත්‍යන්ගේ වික්‍රමන්ගේ තරඟේ පටන් ගන්නෙ. ඊට පස්සේ මෙයා අයදුම්පත් දාලා ඉවර වෙලා මෙයා යන්නේ එයාට හිතවත් පොලිස් නිලධාරියෙක් හම්බ වෙන්න. ඉතින් ආදිත්‍යන් ගිහිල්ලා කියනවා මම SI වෙන්න අයදුම්පත් දැම්මා කියලා. එතකොට ඉතින් මේ පොලිස් නිලධාරිය සෑහෙන සතුටු වෙනවා. ඒත් එක්කම කියනවා මේක ගන්න සෑහෙන කැපකිරීම කරන්න වෙනවා. එතකොට කියනවා ආදිත්‍යන් අපි උත්සාහ කරලා බලමු කියලා. ඊට පස්සේ ආපුවර පොලිස් නිලධාරියා කියනවා මේක ගන්න ලිඛිත විභාග දෙකක් තියෙනවා. ඒ දෙකම පාස් වෙන්නත් ඕන. ඊට පස්සේ ශාරීරික යෝග්‍යතා සහ ශාරීරික ප්‍රවීණතා කියලා පරීක්ෂණ දෙකක් තියෙනවා. සම්මුඛ පරීක්ෂණ පුහුණු වීම එක අමාරු අවස්ථාවලට ඔයාට මුහුණ දෙන්න වෙනවා. එතකොට ආදිත්‍යන් අහනවා ඔයා මේවා මට කියන්නේ බය කරන්නද කියලා. එතකොට තමයි අපහවර පොලිස් නිලධාරියා hina වෙලා කියන්නේ අනේ නැහැ මේව මං කියන්නේ ඔයාව බය කරන්න නෙවෙයි. මම දන්නවා ඔයාගේ ඇතුලේ නියම වැඩකාරයෙක් ඉන්නවා කියලා. ඒත් ඔයාගේ ඇඟේ දුවන්නේ ඔයාගේ තාත්තගේ ලේ. ඔයාව වරදට පොළඹවන්න පුළුවන් කියනවා. හැබැයි ඔයා එකෙන් පිරිසිදු වුණොත් ඔයාට ශක්තිමත් වෙන්න පුළුවන් කියනවා. ඒත් එක්ක මේ පොලිස් නිලධාරියා කියනවා ඔයා හිතන් ඉන්නේ මම ඔයා කරන වැරදි වැඩ දන්නේ නැහැ කියලාද? මම විතරක් නෙවෙයි ෂෙනොයි සර්ුත් ඒ ගැන ටික දන්නවා කියනවා. මේ ෂෙනොයි සර් කියන්නේ වික්‍රමන්ගේ තාත්තා. එහෙම නැත්නම් වාසුදේව ෂෙනොයි. ඊට පස්සේ මේ පොලිස් නිලධාරියා ආදිත්‍යන්ට කියනවා පරිස්සමෙන් ඉන්න. ඔයා කරදරයක වැටෙන්නත් පුළුවන් කියලා මෙතනින් යන්න යනවා. ඒත් එක්කම යන්න ගිහිල්ලා මේ පොලිස් නිලධාරියා කියනවා ෂෙනොයි සර් ඔයා SI විභාගෙට ලියනවා කියලා දැනගත්තොත් පුතා ලියන විභාගෙටම ඔයත් ලියනවා කියලා අනිවාර්යෙන් මේ මනුස්සයා පිස්සු වැටේ කියලා. ඒ වගේම ඔයා පරිස්සම් වුණොත් හොඳයි කියලා. ඒත් එක්කම ආදිත්‍යන් කියනවා එයා හිතාමතා මට කරදර කරන්න ආවොත් මගේ ආත්මාරක්ෂාව උදෙසා මමත් එයාගේ රහස් එලි කරනවායි කියලා. එතකොට එයත් අමාරු වැටේ කියලා. ඉතින් මේ රහස් මොනවද කියලා අපිට නම් පෙන්වන්නේ නැහැ. ඒත් එක්කම ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ ආදිත්‍යන් පොලිසියේ තීන්ත ගන්න කොන්ත්‍රාත්යක් බාරගෙන. මේ කතාවේ හැටියට නම් මේ ආදිත්‍යන් හොඳ දෙයකට කියලා කරන පළවෙනි රස්සාව. ඒත් එක්කම මෙතෙන්ට එන ෂෙනොයි එහෙම නැත්නම් වික්‍රමන්ගේ තාත්තා කියනවා එයාගේ තාත්තට වගේ එයාටත් පොලිසියට එන්න ලැබුණා. ඒක මේ විදියට උනේ එක හොඳයි කියනවා. ඒත් එක්කම තමයි එයාගේ යාළුවෝ ටිකටත් මේ කතාවට පොඩ්ඩක් අවුල් යනවා. ඒත් එක්ක ආදිත්‍යන්ටත් ටිකක් අවුල් ගිහිල්ලා ආදිත්‍යන් යනවා මේ ෂෙනොයි එක කතා කරන්න. ආදිත්‍යන් මෙතෙන්ට ගිහිල්ලා ෂෙනොයිට කියන්නේ ඔයා පුතාට දුන්න බයික් එක මෙහෙට අරන් ආවේ මම. කොහොමද ඔයාට එක හම්බුනේ? ඔයාට එක කවුද දුන්නේ? ඒ වෙනුවෙන් ඔයා මොනවද කරේ? ඒ හැම දෙයක්ම මම හොඳට දන්නවා කියලා. තවත් දේවල් මම දන්නවා වෙන්න පුළුවන්. ඔයාගේ පුතා දැනගත්තාම එයා ආඩම්බරෙන් පදින බයිසිකලේ තාත්තා ගත්ත අල්ලසක් කියලා ඒ අසරණයාගේ හුස්ම හිර වෙලා මැරෙයි කියනවා. ඒත් එක්කම ආදිත්‍යන් කියනවා කාලයකට කලින් මගේ තාත්තා හොරෙක් කියලා මම දැනගත්තාම මට සිද්ධ වුණා වගේම ඔයාගේ පුතාටත් සිද්ධ වෙයි කියනවා. ඒත් එක්කම ආදිත්‍යන් කියනවා ඔයාගේ මේ හොඳ ප්‍රතිරූපය ඔයා ඒ විදිහටම තියාගන්නයි කියනවා. ඊට පස්සේ කතාව ඇතුලේ අපිට පෙන්වන්නේ මේ වික්‍රමන් සෑහෙන මහන්සි වෙනවා. එයා දාපු SI විභාගෙට. ඒ වගේම තමයි ආදිත්‍යනුත් ඉතින් ටිකක් මහන්සි වෙනවා. එයාගේ අම්මත් ආදිත්‍යන්ට සෑහෙන්න උදව් කරනවා. ඒ වගේම තමයි දීපිකාත් වික්‍රමන්ගේ පොත් එහෙම ගෙනල්ලා ආදිත්‍යන්ට දෙනවා පාඩම් කරගන්නේ කියලා. හැබැයි ආදිත්‍යන් තියෙන ලොකුකමට දීපිකා ගෙනත් දෙන අර වික්‍රමන්ගේ පොත් එක සැරේ ගන්නේ නැහැ. හැමෝම යනකම් ඉඳලා තමයි ගන්නෙ. ඉතින් හැබැයි මේ වෙන හැම දෙයක්ම දීපිකා හොරෙන් බලන් ඉන්නේ. ඒ වගේම තමයි අර ආදිත්‍යන් අඳුරන පොලිස් නිලධාරියත් ආදිත්‍යන්ට ගොඩක් දේවල් උගන්වනවා. ඉතින් මෙහෙම කාලේ ගත වෙනවත් එක්කම කොහොම හරි එක්සෑම් එක තියෙන දවස් ඇවිල්ලා එක්සෑම් එක තියෙන තැනට මේ වෙද්දි ආදිත්‍යනුත් ඇවිල්ලා ටික වෙලාවක් ඉඳි මෙතෙන්ට දීපිකත් එනවා. දීපිකා ඇවිල්ලා ආදිත්‍යන්ට කියන්නේ වික්‍රමන්ට විභාගෙට එන්න බැරි වෙයි. එයාට පැපොල හැදිලා කියලා. ඉතින් මේකට
ආදිත්‍යයන් සතුටු වෙද්දී ආපහු දීපිකා කියනවා ඔයා දෙයක් ජයග්‍රහණය කරාට වැඩක් නැහැ. ඔයාගේ තරඟකරුවා තරඟ වදින්නේ නැතුව කියලා. ඒක මම ජයග්‍රහණයක් විදියට පිළිගන්නේ නැtei කියලා දීපිකා කිව්වට පස්සේ ආදිත්‍යයන් වික්‍රමන්ගේ ගෙදරට වික්‍රමන් හොයාගෙන යනවා. ඊට පස්සේ වික්‍රමන් ලෑස්ති කරවගෙන විභාග හෝල් එකට අරන් ඇවිල්ලා වාඩි කරවලා තමයි ආදිත්‍යනුත් විභාගෙ ලියන්නේ. ඉතින් කොහොම හරි ආදිත්‍යන් වගේම වික්‍රමනුත් මේ එක්සෑම් එකෙන් පාස් වෙනවා. හැබැයි වික්‍රමන්ට සතුටක් නැහැ. මොකද ආදිත්‍යන් වික්‍රමන්ට වැඩිය ලකුණු අරගෙන. ඉතින් මේ වික්‍රමන් එයාගේ තාත්තට කියනවා මට ඇත්තටම දුකයි. මොකද මම මේක වෙනුවෙන් සෑහෙන්න කැපකිරීම කරා. සෑහෙන්න පාඩම් කරා. ඒත් එයා පාර්ට් ටයිම් ජොබ් එකකුත් කරන ගමන් අවශ්‍ය හැම දෙයක්ම කරන ගමන් තමයි මේකට වාඩි වුණේ. ඉතින් එහෙම වෙලත් එයා මට වැඩිය ලකුණු අරන් තියෙනවා. ඒත් එක්කම මෙතනින් නැගිටලා යන ගමන් වික්‍රමන් කියනවා තාත්තා එයා ගොඩක් දක්ෂයි. එයාව අව탁සේරු කරන්න එපා කියලා. එතකොට තමයි වික්‍රමන්ගේ තාත්තා වික්‍රමන්ට කියන්නේ එයාගේ තාත්තත් ගොඩක් දක්ෂයි. ඒත් එයා හොරෙක් කියලා. ඒත් එක්කම වික්‍රමන්ගේ තාත්තා කියනවා කොහොම වුණත් සම්මුඛ පරීක්ෂණයෙන් ලකුණු 20ක් ආවොත් විතරයි එයාට පොලිසියට යන්න පුළුවන් වෙන්නේ. අපි බලමු කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ උත්සවයක් දවසක්. ඉතින් මේ උත්සවය අතරතුරේදී අර ආදිත්‍යන්ගේ යාළුවෝ ටික ආදිත්‍යන්ට බයිසිකලයක් ගෙනත් දෙනවා. ඒක තව කෙනෙකුට ගෙනihin දෙන්නී කියලා. ඉතින් මේ යාළුවෝ ටික මෙතනින් ගියාට පස්සේ ආදිත්‍යන් මේ බයිසිකලෙන් යන්න හදනවත් එක්කම මෙතෙන්ට පොලිසිය එනවා. පොලිසිය ඇවිල්ලා මේ බයිසිකලේ පරීක්ෂා කරද්දී මේකේ තිබිලා මද්ද්‍රව්‍ය හොයා ගන්නවා. ඉතින් මේකට ආදිත්‍යන් ඇරෙස්ට් කරනවා. ඒත් එක්කම තමයි මෙතෙන්ට එන වික්‍රමන් එයාගේ තාත්තට කියන්නේ මේක බොරු චෝදනාවක්. එයා මේ වෙනකන් අපිත් එක්ක හිටියේ කියලා. ඒත් එක්කම වික්‍රමන්ට එයාගේ තාත්තා කියනවා මම කරන්නේ මගේ රාජකාරිය. ඔයා මේකට මැදිහත් වෙන්න එපා කියලා. ඉතින් මේ ආදිත්‍යන් ඇරෙස්ට් කරාට පස්සේ මේ පොලිසියට ආදිත්‍යන්ගේ අම්මා එනවා. අම්මා ඇවිල්ලා අර ෂෙනොයිට එහෙම නැත්නම් වික්‍රමන්ගේ තාත්තට කියනවා මේක කවුරු හරි අටවපු උගුලක්. එයා කවදාවත් මේ වගේ දෙයක් කරන්නේ නැහැ කියලා. එයාව බේරගන්නී කියලා කියනවා. එතකොට අර ෂෙනොයි කියන්නේ අපිට මද්ද්‍රව්‍යයක ගනුදෙනු කරද්දී නීති හෙන තදයි. ඒත් එක්කම අම්මා කියනවා මේ වගේ දෙයකට පැටළුනොත් එයාගේ අනාගතේම අඳුරු වෙයි. එයා SI තේරීම් ලයිස්තුවෙත් ඉන්නවා කියලා. ඒත් එක්කම අර ෂෙනොයි කියනවා මං දෙයක් කිව්වට ඔයා දුක් වෙන්න එපා. එයා යන්නෙත් එයාගේ තාත්තගේ අඩිපාරේ කියනවා. මෙහෙම කියලා අර ෂෙනොයි නම් එතනින් යනවා. ඉතින් අපිට ඊට පස්සේ පෙන්වන්නේ අර ආදිත්‍යන්ගේ යාළුවෝ ටික. ඉතින් ආදිත්‍යන්ගේ යාළුවෝ මේ කල්පනා කරන්නේ ආදිත්‍යන් කොහොමද බේරගන්නේ කියලා. ඉතින් මේ කට්ටිය කරන්න හදන්නේ අර ෂෙනොයි එහෙම නැත්නම් වික්‍රමන්ගේ ගෙදරට පැනලා අර මද්ද්‍රව්‍ය ටික කොහොම හරි හොරකම් කරන්න. ඉතින් කොහොම හරි මේ කට්ටිය ෂෙනොයිගේ ගෙදරට පයින්න හදද්දී ෂෙනොයි මේ ගැන ඉස්සෙල්ලා දැනගෙන හිටියා වගේ ඒ කට්ටියගේ ඉස්සරහට එනවා. ඉතින් මේ කට්ටියට මුකුත්ම කරන්න වෙන්නේ නැහැ දුවන එක ඇරෙන්න. ඊට පස්සේ අපිට ආපහු පෙන්වන්නේ ඊළඟ දවසේ නාකොටික් එක. අර ආදිත්‍යන් ළඟ තිබිලා අල්ලගත්ත මද්ද්‍රව්‍ය සාම්පලේ රිසාට් එක ඇවිල්ලා. ඉතින් මේකේ රිසාට් එක නම් මේ ෂෙනොයි හිතුවා වගේ නෙවෙයි. මේක බෙහෙත් කුඩු වර්ගයක්. හෝමියෝ වෙදකමට ගන්න කුඩු වර්ගයක් කියලා තමයි මේ නාකොටික් එකේ ඇවිල්ලා තියෙන ටෙස්ට් එකේ තියෙන්නේ. මේක ඇහුවාම වික්‍රමන්ගේ තාත්තගේ ඇස් උඩ යනවා. ඊට පස්සේ මේ සිද්ධි ඉවර වෙලා මේ වික්‍රමන්ගේ තාත්තා එහෙම නැත්නම් ෂෙනොයි කෙලින්ම යන්නේ ආදිත්‍යන්ගේ අම්මා හම්බ වෙන්න. ගිහිල්ලා කියනවා මම ඊයේ ටිකක් තදින් කතා කරා. මට සමා වෙන්න. අනිත් එක මට මේක තේරුම් ගන්න ටිකක් වෙලා ගියා. ඒත් එක්කම මෙයා කියනවා මම මගේ ජීවිත කාලෙටම කරපු නැති වැඩක් මම කරා. ඔයාගේ පුතා ළඟ තිබිලා අල්ලගත්ත මද්ද්‍රව්‍ය පැකට් එක වෙනුවට මම වෙන පැකට් එකක් මාරු කරා. ඒක හින්දා එයා බේරෙයි. හැබැයි මම මෙච්චර දෙයක් කරද්දී ඔයා මට එක දෙයක් කරලා දෙන්න ඕන. ඒ තමයි ඔයාගේ පුතා SI විභාගයේ සම්මුඛ පරීක්ෂණ වලට වාඩි වෙන්න බෑ කියනවා. අම්මා ඉතින් මේ වැඩේට නම් කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ආදිත්‍යන් දීපිකා හම්බ වෙන්න ගිහිල්ලා. ඉතින් ඊට පස්සේ දීපිකා ළඟට ගිහිල්ලා ආදිත්‍යන් කියනවා මම දන්නේ නැහැ මොකද්ද උනේ කියලා. කොහොම හරි ඒ කට්ටිය අල්ලන් තියෙන්නේ ඒ බයිසිකලේ තිබ්බ බෙහෙත් වර්ගයක් කියලා. එතකොට තමයි දීපිකා කියන්නේ මෝඩයෝ ඒ බයිසිකලේ තිබ්බ කොකේන් බොරු නම් අර ඔයාගේ මෝඩ යාළුවගෙන් අහන්නේ කියනවා. එතකොට තමයි ආදිත්‍යන් අහන්නේ එහෙනම් ඒක කොහොමද පවුඩර් එකක් උනේ? එතකොට ආපහු දීපිකා කියනවා ඔයා හිතන්නේ ෂෙනොයි අංකල් ඔයාව බේරගත්ත කියලාද? නැහැ. ඔයාව බේරගත්තේ වික්‍රම් කියනවා. ඒ ඔයාගේ හතුරා. ඒත් එයාගේ තාත්තා ඒක තිබ්බ තැනින් හොරකම් කළා එතන බෙහෙත් පවුඩර් එකක් ගෙනින් තිබ්බා කියනවා. එතකොට තමයි ඒ කිට්ටුවේ ඉන්න වික්‍රමන්ව දීපිකා ආදිත්‍යන්ට පෙන්වන්නේ. ඊට පස්සේ ආදිත්‍යන් වික්‍රමන් ළඟට යනවා.
ඒත් එක්කම වික්‍රමන් කියනවා උඹ හිරේ ගියා නම් මම කාත් එක්කද තරඟ කරන්නේ මෙහෙම කියලා අර තිබ්බ කොකේන් පැකට් එක එළියට අරන් ආදිත්‍යයට පෙන්නලා කියනවා මේ තියෙන්නේ කොකේන්. ඔයා මේක ගෙනihin ඔයාගේ යාළුවන්ටම දෙන්නේ කියනවා. ඉතින් මේක අතට ගන්න ආදිත්‍යන් එවලම මේ පැකට් එක කඩලා මේක මුහුදට විසි කරනවා. ඉතින් ඊට පස්සේ නම් මේ කට්ටිය ජීවිතේට කිසිම කරදරයක් එන්නේ නැහැ. දීපිකයි ආදිත්‍යනුයි සෑහෙන්න සතුටින් ඉන්නේ. මෙහෙම කාලේ යනවත් එක්කම එක දවසක් සතුටෙන් යාළුවොත් එක්ක ආදිත්‍යන් ඉදිද්දි තව එක යාළුවෙක් ඇවිල්ලා ආදිත්‍යන්ට කියනවා SI එකේ තේරුණාගේ ලයිස්ට්ුව දාලා තියෙනවා. ඒකේ වික්‍රමන්ගේ නම නම් තියෙනවා. හැබැයි ඔයාගේ නම නැහැ කියනවා. මේකට ආදිත්‍යන් සෑහෙන්න කලබල වෙනවා. ඒත් එක්කම ආදිත්‍යන් අර යාළුවගෙන් අහනවා සම්මුඛ පරීක්ෂණ නොතියා උන් කොහොමද එහෙම ලයිස්ට්ුව හදන්නේ කියලා. ඒත් එක්කම අර යාළුවා කියනවා සම්මුඛ පරීක්ෂණ තිබිලා. ඒත් උඹ ඒක දැනගෙන නැහැ කියනවා. ඊට පස්සේ ආදිත්‍යන් කෙලින්ම යන්නේ එයාට සම්මුඛ පරීක්ෂණ කැඳවීම එන්න තැපැල් කරන තැනට. ඉතින් එතෙන්ට ගිහිල්ලා ආදිත්‍යන් බැලුවාම එතනින් තැපැල් දෙපාර්තමේන්තුවට එයාගේ ලියුම තැපැල් කරලා තියෙනවා. ඊට පස්සේ මේක දැනගත්තාම එයා කෙලින්ම යන්නේ තැපැල් කන්තෝරුවට. ගිහිල්ලා තැපැල් කන්තෝරුවේ එක්කෙනෙක්ගෙන් මේක අහද්දි කියනවා මට ඒක හම්බුන වෙලාවෙම මම ඒක ගිහිල්ලා ඔයාගේ අම්මට දුන්නා කියලා. එතකොට තමයි ආදිත්‍යන් කියන්නේ මම ගෙදරමනේ හිටියේ. ඔයාට ඒක මගේ අතට දෙන්න තිබ්බනි කියලා. එතකොට අර තැපැල් කන්තෝරුවේ වැඩ කරන එක්කෙනා කියනවා ඒ දවස්වල ඔයාගේ අම්මා හැමදාම වගේ මෙතෙන්ට ඇවිල්ලා බැලුවා ඔය ලියුම ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් එයා තමයි මේ ලියුම අරන් ගියේ කියලා. ඉතින් සෑහෙන්න දුක හිතලා ඉන්න ආදිත්‍යන් ගෙදර ගිහිල්ලා අම්මගෙන් අහනවා කෝ මගේ කැඳවීමේ ලිපිය කියලා. ඉතින් මේ වෙලාවේ අම්මා කියන්නේ ඔයා අර ප්‍රශ්නෙට හිරේ ඉන්න වෙලාවේ ෂෙනොයි සර් මගෙන් ඉල්ලුවේ මේක. ඒක නිසා කියද්දිම ආදිත්‍යන් අහනවා ඔයාට ඒක ලැබුණද නැද්ද කියලා. ඉතින් අම්මා කියන්නේ මට ඒක ලැබුණා කියලා. ඉතින් ආදිත්‍යන් අහනවා ඔයා මට ඒක ගැන කිව්වද? අම්මා ඒකටත් කියන්නේ නැහැ කියලා. ඉතින් සෑහෙන්න දුක හිතිලා ඉන්න ආදිත්‍යන් එයා පොලිසියට යන්නේ කියලා ගත්ත පොලිස් ඇඳුමකුත් ඇඳගෙන මිදුලට බහිනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඊළඟ දවසේ උදේ. උදේ බලද්දී මේ ගෙදර ආදිත්‍යන් නැහැ. එයා අර මිදුලේ තිබ්බ ලිඳ ළඟ එයාගේ පොලිස් යුනිෆෝම් එක එහෙම නැත්නම් එයා පොලිසියට අඳින්නේ කියලා ගත්ත ඇඳුම ගලවලා තියලා එයා ගෙදරින් ගිහිල්ලා ඔන්න ඔය සිද්ධිය ඉවර වෙනවත් එක්කම තමයි අපිට වර්තමානයේ පෙන්වන්නේ. වර්තමානයේ අර ආදිත්‍යන් ගමට ඇවිල්ලා ඉන්නේ කියලා ඔයගොල්ලන්ට මතක ඇති. ඉතින් මේ ආදිත්‍යන් මෙන්න මේ වෙලාවේදී තමයි අවුරුදු ගානකට පස්සේ එයාගේ ගෙදරට එන්නේ. ඉතින් ආදිත්‍යන් දකින ආදිත්‍යන්ගේ නංගිලා දෙන්නට වගේම අම්මට සෑහෙන්න සතුටුයි. ඉතින් ඊට පස්සේ එදා මෙයා සෑහෙන්න සතුටෙන් මේ ගෙදර ඉන්නේ. ඊට පස්සේ එදා රෑ මෙයා යනවා. එයාට අර වෙදකම් එහෙම ගන්නව දීපිකාගේ තාත්තා ළඟට. එතකොට තමයි දීපිකාගේ තාත්තා කියන්නේ ඔයා රස්සාව හම්බුන්නේ නැහැ කියලා පැනලා ගියා නේද? ඔයාට ඒ රස්සාව නැති වුණාට මේ ගමේ කොච්චර රස්සා තිබ්බද? ඔයා SI කෙනෙක් වෙන්න ඔච්චර කැමති නම් ආයෙත් පාරක් විභාගේ ලියන්න තිබ්බ නේද කියලා. ඒත් එක්කම තමයි අර ડોක්ටර් කියන්නේ ඔයා ආපු එක හොඳයි. ඔයාට ඔයාගේ පසුතැවිල්ල නැති වෙන්නත් එක්ක මම ඔයාට හෝමියෝ වෙදකම ගැන උගන්වන්න. එතකොට ආපස්සට ආදිත්‍යන් අහනවා හෝමියෝපති වෙදකමට හැම ලෙඩක්ම හොඳ කරන්න පුළුවන්ද? ඒත් එක්කම තමයි එයා කියන්නේ ඔව් ඒකට හැම දෙයක්ම හොඳ කරන්න පුළුවන් කියලා. ඒත් එක්කම තමයි මේ ආදිත්‍යන්ට දීපිකාව හම්බ වෙන්නේ. දීපිකා අහනවා ඔයාට මං එව්ව පණිවිඩය හම්බුණාද කියලා. එතකොට ආදිත්‍යන් කියනවා ඔව් ඒක තමයි මං මේ ඉක්මනට ගමට ආවේ කියලා. ඊට පස්සේ දීපිකා කිසිම දෙයක් කියන්නේ නැහැ. ඒකෙන් ආදිත්‍යන් තේරුම් ගන්නවා එයා පරක්කු වැඩි කියලා. ඉතින් දීපිකත් කියනවා ඔව් කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ඊට පස්සේ දවසේ අර වික්‍රමන් වැඩ බාර ගන්න තමයි යන්නේ. එදා ඉතින් වාසුදේව ෂෙනොයි එහෙම නැත්නම් වික්‍රමන්ගේ තාත්තා විශ්‍රාම යන දවසේ. මේක ඉතින් නිවුස් වල පවා යනවා. මොකද තාත්තා විශ්‍රාම ගන්න දවසේ පුතා වැඩ බාර ගන්න නිසා. ඉතින් එදා මේ උත්සවයේ නිසාම මෙතෙන්ට දීපිකා පවා එනවා. ඉතින් මේ වෙලාවෙදි තමයි මෙතෙන්ට ආදිත්‍යනුයි ආදිත්‍යන්ගේ අම්මයි එන්නේ. ඉතින් වික්‍රමනුත් ගිහිල්ලා ආදිත්‍යන් එක්ක හොඳට කතා කරනවා. ඒ දෙක්කම වික්‍රමන් කියනවා මං කැමැත්තෙන් හිටියේ ඔයාද මේක බලන්න එනවනම් කියලා. ඒත් එක්කම ආදිත්‍යන් කියනවා ඒක තමයි මම මේ බලන්න ආවේ කියලා. ඒ වගේම තමයි අර පොඩි කාලේ තිබ්බ ඔට්ටුවේ විදිහටම මේ වෙලාවේදී පරාද වෙලා ඉන්න ආදිත්‍යන් වික්‍රමන්ට සැලුට් කරනවා. ඉතින් මෙහෙම මේ සිද්ධිය වෙන අතරේ තමයි මෙතෙන්ට එන්නේ මේ ෂෙනොයිගේ තාත්තටත් වැඩිය උසස් තනතුරක් දරන රාජ්‍ය නිලධාරියෙක්. හැබැයි මේ රාජ්‍ය නිලධාරියා ටිකක් තරුණයි. හැබැයි මෙයාට ෂෙනොයිගේ තාත්තා වගේම ඒ මුළු පොලිසියම සැලුට් කරනවා. මොකද මෙයා තනතුරෙන් උසස් කෙනෙක්.
ඉතින් මෙයත් එක්ක ෂෙනොයි එහෙම නැත්නම් වික්‍රමන්ගේ තාත්තා කතා කරලා ඉවර වෙලා මේ ආපු නිලධාරියා ආපස්සට යන්න හදද්දි එයා දකිනවා ආදිත්‍යන්. ඒ වෙලාවෙත් තමයි අපිට පෙන්වන්නේ මේ නිලධාරියා ආදිත්‍යන්ව හොඳටම හඳුරනවා. ඊට පස්සේ ආදිත්‍යන් අහනවා ඔයා වැඩ බාරගත්තද කියලා. ඒත් එක්කම තමයි ආදිත්‍යන් කියන්නේ ඔව් උදේ බාරගත්තේ කියලා. එතෙන්ට එතකොටම එනවා අර ආදිත්‍යන්ට උදව් කරපු පොලිස් නිලධාරියා. ඉතින් ආදිත්‍යන් අර නිලධාරියට මේ පොලිසියේ එක්කෙනත් අඳුන්වලා දුන්නාට පස්සේ තමයි ඒ නිලධාරියා අහන්නේ එතකොට ඔයයි කියපු ෂෙනොයි මේ ඉන්න ෂෙනොයි අතර සම්බන්ධයක් තියෙනවද කියලා. එතකොට තමයි ආදිත්‍යන් කියන්නේ ඔව් එයා තමයි මේ කියලා. ඊට පස්සේ ඉතින් අර නිලධාරියා ආදිත්‍යන්න එක්කන් යනවා ෂෙනොයි ළඟට. ගිහිල්ලා ෂෙනොයිගෙන් අහනවා මේ කවුද කියලා දන්නවද කියලා. එතකොට තමයි ෂෙනොයි කියන්නේ ඔව් අර මැරිච්ච කුංජුන්ගේ පුතා නේද මේ කියලා. එතකොට තමයි ආපහු අර රාජ්‍ය නිලධාරියා කියන්න ගන්නේ ඔව් මේ මැරිච්ච කුංජුන්ගේ පුතා හැම දෙයක්ම අතෑරලා දාලා කෝච්චි යනකොට තමයි මට හම්බුනේ. එයා ඒ විදිහට හැම දෙයක්ම ඇතෑරලා හිටියේ. ඉතින් මමත් එක්ක නගරයට ගිහිල්ලා මම ගෙදර යන්න හදද්දි මට හිතුන්නේ නැහැ මෙයා දාලා යන්න. ඉතින් මම මෙයාව එක්කන් ගියා. ඉතින් මෙයා නගරයට ගියපු මුල් දවස්වල නම් රස්තිය අදුක ගහ හිටියා. ඊට පස්සේ ඒකත් ඇති වුණාට පස්සේ පොඩි තැන්වල වැඩ කරන්න ගත්තා. ඒනම් ඉතින් මට කරදරයක් වෙන්න බැරි කමටද කොහෙද? ඊට පස්සේ ඉතින් මට තේරුණා මේ හැම දෙයක්ම ඇතැරලා ඉන්න කොල්ලා ආපහු කොහොම හරි ගොඩ ගන්න ඕනේ කියලා. හැබැයි මගේ උත්සාහය සාර්ථක වුණා. ඊට පස්සේ මම යන පන්ති වලටම සහභාගී කරගත්තා. අද මෙයා ඉන්නේ ඔයාටත් වැඩිය ලොකු තැනකේ කියනවා. මේ කියනවත් එක්කම තමයි ෂෙනොයිගේ ඇස් උඩ යන්නේ. ඒත් එක්කම අර රාජ්‍ය නිලධාරියා කියනවා මෙයා දැන් මෙහෙ බාර ASP. එහෙම නැත්නම් ISP ආදිත්‍යන් කියලා. මේ කියනවත් එක්කම ෂෙනොයිට නම් මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරි වෙනවා. ඒත් එක්කම ඉතින් ෂෙනොයිට වෙනවා ISP ආදිත්‍යන්ට නැත්නම් අර කුංජුන්ගේ පුතාට සැලුට් කරන්න. ඒත් එක්කම අර රාජ්‍ය නිලධාරියා කියනවා ඔව් සැලුට් කරන්න. ඔයාට සැලුට් කරන්න හරි මෙයාව හම්බ වෙන්නේ අද විතරයි කියලා. ඒත් එක්කම තමයි ආපහු අපිට පෙන්වන්නේ ආදිත්‍යනුයි ආදිත්‍යන්ගේ අම්මයි ගෙදර යන්න හදන්නේ. ඉතින් මෙතෙන්ට එනවා වික්‍රමනුයි දීපිකයි. ඇවිල්ලා ඉතින් සතුටෙන් වගේ වික්‍රමන් ආදිත්‍ය දිහා බලලා ආදිත්‍යන්ට සැලුට් කරනවා. ඊට පස්සේ ආදිත්‍යන් ගෙදර යන්න වාහනේට නගින්න හදද්දී අර වික්‍රමන් කියනවා ඔයත් එක්ක තව එක්කෙනෙක් එක්කන් යන්න. එහෙම කියලා දීපිකා පෙන්නලා කියනවා එයාගේ හදවත හැමදාම තිබ්බේ ඔයා ළඟ. ඊට පස්සේ ඉතින් ආදිත්‍යන් කෙලින්ම බලන්නේ එයාගේ අම්මගේ මූණ. අම්මත් ඉතින් කැමති වෙනවා. ඊට පස්සේ ආදිත්‍යනුත් සතුටෙන් දීපිකාව එයාගේ වාහනේට නග්ග ගන්නවා. ඊට පස්සේ අර වික්‍රමන් ආදිත්‍යගේ කනට කරලා කියනවා ඔයා ඉන්න තැනට එන්න මගේ ගමන පටන් ගත්ත විතරයි කියලා. ඉතින් මේ සිද්ධියත් එක්ක මේ මූවි එක සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. ඉතින් මෙච්චර වෙලා මූවි එකත් එක්ක රැඳිලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. මාව අනිවාර්යෙන් subscribe කරන්න, වීඩියෝ එක ගැන කමෙන්ට් එකකුත් දාන්න.